මේ වයිරල් ට්‍රැක් එක 2025 අගභාගයේදී ලෝකයේ පුරාම වයිරල් ගිය මේ කවර් සෝං එක ඔයා දැනන් හිටියද සම්පූර්ණයෙන්ම AI ජෙනරේට් කරපු වෝකල් එකක් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් තියෙන AI ජෙනරේට් කරපු සින්දුවක් කියලා. මේක පළවෙනි පාර්ට් මේක AI ජෙනරේට් කරපු සින්දුවක් කියලා දැනගන්නකොටත් මටත් ඒක එකපාරට විශ්වාස කරන්න බැරුව ගියා. මම මේක ටිකක් හොයන්න ලොකු වෙලාවක් ගත්තා. AI මොකද්ද රියල් මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තැනක තමයි අපි ඉන්නේ. මේකේ ඔරිජිනල් වර්ෂන් එක 2013 දී බෙල්ජියම් ජාතික සුප්‍රසිද්ධ ගායකයෙක් වන ස්ට්‍රෝමයි විසින් ගායනා කරන ලද්දක්. මං හරියට නම උච්චාරණය කරනවද දන්නේ නැහැ. ස්ට්‍රෝමයි විසින් ගායනා කරන ලද්දක්. ෆ්‍රංශ භාෂාවෙන් තමයි ඔහු මේක ගායනා කරන්නේ. මේ ගීතය පාපා උටෙයි. පාපා කියලා කියන්නේ ෆාදර් නැත්නම් තාත්තා, උටෙයි කියලා කියන්නේ where are you? ඔයා කොහෙද කියන අදහස තියෙනවා. ස්ට්‍රෝමයිගේ තාත්තා 1994 දී ඒ කියන්නේ එයාට වයස අවුරුදු 9ක් විතර වෙනකොට රුවන්ඩාවේ සිදුවෙච්ච මහ ජන සංහාරයේදී ඝාතනය වෙනවා. රුවන්ඩාවේ සිදුවෙච්ච මහ ජන සංහාරය කියලා කියන්නේ දවස් 100ක් වගේ කාලයක් ඇතුළතදී රුවන්ඩා ජාතිකයන් ලක්ෂ 8ක් ඝාතනය වෙච්ච කුරිරු ජන සංහාරයක්. මේ ජන සංහාරයේදී යාගේ තාත්තා නැති වෙනවා. මේ රුවන්ඩාවේ සිදුවෙච්ච මේ මහ ජන සංහාරය ඒ වෙලාවේ සමාජයේ සිදුවෙච්ච සිද්ධියක් අලෙලලා හදපු ලස්සන ෆිල්ම් එකක් තියෙනවා හොටෙල් රුවන්ඩා කියලා. පුළුවන් නම් හොයලා අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි හොටෙල් රුවන්ඩා කියලා කියන්නේ. මට පුළුවන් වුණොත් මම ඒකේ ෆිල්ම් එකේ ලින්ක් එකක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වෙලාවේදී යාගේ තාත්තා ඝාතනය වෙනවා. තැනකදී ස්ට්‍රෝමයි කියනවා තාත්තා නැති වෙනකොට එයාට අවුරුදු 9යි. එයාට මේ මුළු කාලය පුරාවටම තාත්තව හම්බෙලා තියෙන 20 පාරක් වගේ කියලා. ඇත්තට මෙයා මේ ගීතේ නිර්මාණය කරන්න හේතුව විදිහට එයා කියන්නේ මේ වෙලාවේ මුළු ලෝකේ පුරාම ඉන්න යුද්ධය නිසා වෙන්න පුළුවන්, මරණයට පත්වීම නිසා වෙන්න පුළුවන්, පවුල අතහැර යාම නිසා වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් නැතුව හැදෙන ළමයි ගැන කියලායි මෙයා මේ ගීතේ නිර්මාණය කරන්නේ. ස්ට්‍රෝමයි විසින් ගායනා කරන ඔරිජිනල් සින්දුවේ YouTube link එක මම පල්ලෙහා description එකේ දාන්න. මොකද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකේ viral වෙච්ච AI generated song එක අහලා ඇති. මේකේ original එක අහලා නැතුව ඇති. ඒක අනිවාර්යෙන් ගිහලා අහන්න. මොකද මම ඒක අහන්න කියන්නේ ඒ සින්දුව තියෙන vibe දෙකක් සම්පූර්ණයෙන්ම. AI එකේ සම්පූර්ණ මේකේ තියෙන දුක අපිට දැනෙනවා. හැබැයි ස්ට්‍රෝමයි විසින් ගායනා කරපු සින්දුවේ තියෙන නටන්න. ඒකේ ලිරික්ස් ගැන තේරුමක් දන්නේ නැති මිනිස්සු අනිවාර්යෙන් ඒ සින්දුව අහලා නටනවා. හරි අදට ඇති. අපි පස්සේ වීඩියෝ එකේ හමු. මං හර්ෂ හබුආරච්චි.